する日本 කොහොමද ඉතින් යාළුවනේ? ඔයාලා හැමෝම අපේ නාලිකාවට නැවතත් සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි ජපානයේ තියෙන ලස්සනම ලස්සන සම්ප්‍රදායක් ගැනයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ජපන් බසින් හිනමත්සරි නමින් හඳුන්වන මෙම උත්සවය බෝනික්කන්ගේ දිනය හෙවත් ගැහැණු ළමයින්ගේ දිනය ලෙස හඳුන්වනු ලබනවා. සෑම වසරකම මාර්තු 3 වන දින සමරනු ලබන මෙම උත්සවය ගැහැණු ළමයින් සඳහා සතුට, සෞඛ්‍ය සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි මේ දිනය මේ තරම් සුවිශේෂී වන්නේ ඇයිදයි දැන් සොයා බලමු. මුලින්ම අපි හිනමත්සරි නමින් හඳුන්වන උත්සවයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරමු. මේ සම්ප්‍රදාය ජපානයේ හේයන් යුගයට වසර 1000කටත් වඩා ඈත අතීතයකට දිව යනවා. එදා මිනිස්සු විශ්වාස කළේ බෝනික්කන්ට නරක ආත්මයන් සහ අවාසනාව උරා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලයි. ඒ නිසා පවුලේ අය නරක දුරු කිරීම සංකේතවත් කරමින් කඩදාසි වලින් හදපු බෝනික්කෝ ගංගවල් දිගේ පා කරලා තියෙනවා. දැන් අපි හිනමත්සරි උත්සවයේ වැදගත් කොටසක් නිරූපණය කරන හින බෝනික්කන් ගැන කතා කරමු. මේ බෝනික්කන් රතු පැහැති පළසකින් ආවරණය කර ඇති තට්ටු වේදිකාවක් මත සකස් කරලා තියෙනවා. ඉහළම පෙළේ අධිරාජ්‍යයා සහ අධිරාජිනිය නිල ඇඳුමෙන් සැරසී සිටිනවා. ඔවුන්ට පහළින් පාලිකාවන් 3 දෙනෙක්ද සංගීතඥයන් 5 දෙනෙක්ද ඇමතිවරුන් ආරක්ෂකයන් වැනි වෙනත් පුද්ගලයන්ද දැක ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු කෑම ගැන. කිසිම ජපන් උත්සවයක් ඊට ආවේනික වූ රසවත් කෑමක් නැතුව නම් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් හිනමත්සරි උත්සවයේ තියෙන කෑම අතරින් හින අරරේ කියන රසවත්ම රසවත් සහල් වලින් හදපු විස්කෝතු වර්ගය මුල් තැනක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි. හිනමත්සරි කියන්නේ ජපානයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවතීගෙන එන සම්ප්‍රදායක්. වර්තමානයේද බොහෝ පවුල් තවමත් හින බෝනික්කන් ප්‍රදර්ශනය කරන අතර තවත් සමහරු උත්සවවලට සහභාගී වීම, සිද්ධස්ථානවලට යෑම සහ පෞරාණික බෝනික්කන් ප්‍රදර්ශනවලට පවා සහභාගී වෙනවා. ඉතින් මෙච්චර වෙලා අපි කතා කරේ මේ උත්සවය ගැන ඔයාලා දැනගන්න ඕනි ප්‍රධානම කරුණු කිහිපයක්. හිනමත්සරි ගැන මේ කතාව අවසන් කරන්න කලින් ඔයාලට තවත් රසවත් කරුණු කිහිපයක් කියන්න ඕනි කියලා හිතුණා. ඔයාලා දන්නවද ජපානයේ විශාලතම හින බෝනික්කන් ප්‍රදර්ශනයට බෝනික්කන් 30000කටත් වඩා වැඩි ප්‍රමාණයක් යොදා ගන්න බව? ඒ විතරක් නෙමෙයි. ගැහැණු ළමයින් සිටින නිවෙස්වල මෙම උත්සවයට සූදානම් වීම සතියකට පමණ පෙර ආරම්භ වන අතර මාර්තු 3 වෙනිදායින් අවසන් වෙනවා. මේ උත්සව කාලයේදී හැමෝම එකට කාලා බීලා විනෝද වන අතර අවසන් දින 3 ඇතුළත බෝනික්කන් සියල්ල ඉවතට නොදැමුවහොත් ගැහැණු ළමයාගේ විවාහය ප්‍රමාද වන බවටත් ජපන් ජාතිකයන්ගේ මතයක් තියෙනවා. සමහර ප්‍රදේශවල මේ බෝනික්කන් ගංගාවල් දිගේ පා කරලා යවන අතර තවත් නපුරු ආත්මයන් පළවා හැරීම සඳහා ගිනිදැල්වල පිලිස්සීම වැනි අද්විතීය සිරිත් විරිත්ද තියෙනවා. තවත් දෙයක් දන්නවද? අපි කලින් කතා කරපු හින අරරේ කියන රස කැවිල්ල රෝස, කොළ, කහ සහ සුදු වර්ණ වලින් සාදනු ලබනවා. මේ මගින් ජපානයේ ඍතු 4 නියෝජනය කරනවා. හිනමත්සරි උත්සවය ගැන ඔයාලා දැනගන්න ඕනි ඔක්කොම වගේ අපි දැන් කතා කරා. මේ උත්සවය ජපන් සංස්කෘතිය, පවුල සහ සම්ප්‍රදාය අලංකාරවත් කරන උත්සවයක්. ඉතින් මේ උත්සවය ගැන ඔයාලගේ අදහස මොකක්ද? ඔයාලත්
මේ උත්සවය සමරන්න කැමතිද? ඔයාලත් කවද හරි හිනමත්සරේ උත්සවය සමරලා තියෙනවනම් නැත්තං මේ හිනබෝනිකන් ප්‍රදර්ශනයක් දැකලා තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපගේ YouTube channelය අයිසුරු නිප්පොන් සබස්ක්‍රයිබ් කරන්නත් බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට අපි ගිහින් එන්නම්. මතනේ.愛する日本